welcome to my YouTube channel. This is my first vlog ළමයි. ඉතින් මට හිතාගන්න බෑ මම මොනවද කියන්න ඕනි කියලා. කොහොම හරි අපි පවුල හැමෝම එක ට්‍රිප් එකක් දාගත්තා ට්‍රින්කෝ යන්න. අපි උදේම පිටත් වුණා. අපි උදේට කාලත් නෙමෙයි පාන්දරම පිටත් වුණා. ඉතින් අපි ඊට පස්සේ මග යන අතරමඟ මේ වගේ ලස්සන ප්ලේස් එකක් දැකලා නතර වුණා. ඒතර හරිම ලස්සනයි. බීච් view එකක් තියෙන්නේ. උදෙන්ම අපි පිටත් වුණ හින්දා කවුරුත් කාලා ඇවිල්ලා හිටියේ නැහැ. හැමෝටම මේ නිසා පොඩියට බඩගින්නක් තිබ්බා. ගෙදර ඉඳන් අම්මා උදෙන්ම හදන් ආපු කඩල වගේක් තිබ්බේ හින්දා අපි හිතුවා මෙතන නැවතිලා ඒකත් කාලම යනවා කියලා. යන අතරමඟදී ළමයි මේ වගේ කරවල වේලන්නේ දාලා තියනවා දැක්කා. මම නම් ෆස්ට් ටයිම් තමයි දැක්කේ. ඔයාලා දැකලා තියෙනවද නැද්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි උදේ කාලා තිබෙන නැති හින්දා අපි සයිවර් කඩේකින් නවත්තලා උදේට පරාටා කාලා ආයෙත් යන්න පිටත් වුණා. ඒ යන අතරමඟ ළමයි මේ විදිහට අපිට තල්ලාල විකුණන තැනක් හම්බුණා. අපේ අම්මට ඕනේ කිව්වා එකක් ගන්න. එයා උගන්වන පාඩමක තල්ලාල ගැන තියනවා කියලා තමයි එයා ළමයිට පෙන්වන්න ওই තල්ලාල ටික ගත්තේ. ඒ වුණාට ළමයි ඕකනම් ඒ ළමයිට පෙන්වන්න ඕනේ නෑ. මොකද අපේ අක්කයි මාල්ගේ එකතු වෙලා ගෙදර එන්නත් කලින් ඕක කාලා ඉවර කරා. ඊට පස්සේ ළමයි අපි ගෙදර ඉඳන් නොයිවසිල්ලෙන් හිටපු අපේ ට්‍රිප් එකේ නිලාවේලි බීච් එකට අපි ආවා. මම එතන ඉතින් වීඩියෝ ටිකකුත් ගත්තා. ඒවා TikTok එහෙම දාලා තියෙන්නේ ළමයි ඔයාලා බලන්න. ඊට පස්සේ අපි ඔක්කොම ළම ඇඳුම් චේන්ජ් කරලා එහෙම බීච් එකට ගිහිල්ලා නෑවා. නාලා කරලා බඩගින්නක් ආව හින්දා ළමයි අපි දවල්ට කන්න එතන ළඟම බීච් එක ළඟම තිබ්බ කැෆේ එකට ආවා. කාලා එහෙම අපි කෝණේශ්වරන් යන්න පිටත් වුණා. මේ යන පාර ඒක හරිම ලස්සනයි ළමයි. බීච් එක පැත්තකින් තියෙනවා පාර අයිනෙම. හරිම ලස්සනයි. ඊට පස්සේ අපි කෝණේශ්වරම් වලට ආව ළමයි. ඒ යන පාර දෙපැත්තේ ලස්සන බඩු තියෙන එක එක කඩවල් තියෙනවා. මම පොඩි කාලේ ආවට පස්සේ අවුරුදු ගානකට පස්සේ තමයි මේ ආපහු කෝණේශ්වරම් ආවේ. කෝණේශ්වරම් වල ඇවිදලා ඉවර වෙලා ඊට පස්සේ අපි ඔහොම ගෙදර එන්න පිටත් වුණා. ඉතින් මගේ vlog එක හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා ළමයි. bye.